හයලුනේ ඉතින් ඔයගොල්ලන්ට කොහොමද මේ දවස්වල හැමෝම වෙසක් කූටු ගන්න එහෙම ඉතින් හැමතැනම යනවා ඇතිනේ. ඉතින් මං අද ඔයගොල්ලෝ එක්කයි යන්නම් පීපල්ස් පාක් එකට. මං ඊට දවසක ඒක නිසා ගොඩක් කඩ වහලා නම් තිබ්බා. හැබැයි ෆස්ට් ෆ්ලෝ එකේ නෙමෙයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ගොඩක් හොඳ වෙසක් කූඩු ප්‍රමාණයක් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට මේක තොග සිල්වර් වශයෙන් ගන්න පුළුවන්. මම මේකේ ඔරිජිනල් සවුන්ඩ් එක දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒවැ ප්‍රයිස් එම හැමදේම බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම එහෙනම් ඉල්ලනවා. එහෙනම් ඔයගොල්ලෝ බලන්නකෝ. ඒක අරගත්ත එකක් මේ සයියන්ගල් එකක් චූටි ඉන්නේ පිටර පොඩිද මිකි කීයක් නේද දෙන්නේ නැහැ හයක් මං හිතන්නේ මේ චූටි මේ කුඩු කීයක් කියලා? කුඩු පායි. පහයි. ආறு කොල්ල නානවා. මේ කීයේ සයිස් එක? 500 වාය. මේ වත්තේ කීයද අයියේ? 700 තියෙනවා දෙකයි. ඒක ලොකු එකක් කොහෙද? 850 දෙකයි. ඕසෙල් මිල. කුඩු දෙකක්. කුඩු දෙකයි. 1950 තුනයි. මේ පැත්තේ සේරෝ මේ ගන්න මනේ? ඒ සයිස් එකේ ඔක්කොම මේ ගන්න. පොඩි ඒවා කුඩු දෙක. 300. මේක හෝල්සේල් 300යි. ඔව් පොඩි 6යි. ඔක 8යි. ලංගි කාලේ අඩි අපිට බත් ලංගිලා බොන්න අම්මා මේවද? කලින් ගත්තේ මේ 6යි මේ සයිස් එක. මේක දෙකයි තියෙන්නේ. මේ කීයද? 400යි. මේ ටික සේරෝ මේ ප්‍රයිස්ද? මේක? ඒක 800. කීයක් තියෙනවද? ඒ 5යි. 5යි. මේ වර්ගෙන් ඉච්ච කරන්නේ. ඉස්සරහින් වන්න ගත්තේ අපි. අරකනේ සුදු. ඒක කුඩු දෙකයි තියෙනවා. දෙකයි. 8යි 8නේ. අට මේ කීය? කොච්චරද? දෙකක් වගේ සාරි දෙකක් වගේ ගන්නවා නම් කීයද? 600. එක 600. මේකද? 200 පොතේ කැරි දෙකයි. අරගේ 5යි 830යි. අරක 830යි 6යි 6යි. කීයද? 5යි. අම්මා අර ස්පීඩ් මේකට
සෙට් එකක් අරන් ගිහින් එහෙ ඒක 600යි පැකට් එක. කෑලි 6ම 600. කෑලි 6ක් තියෙනවා. ඔගොල්ලන්ට පීපල්ස් පාක් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙන් එද්දී මුලින්ම ඉස්සරහා තියෙන ඒ කියන්නේ බැංකුවත් එක්කම වගේ ATM එකක් තියෙන්නේ. ඒත් එක්කම කඩයක් තියෙනවා. මේකේ ඔගොල්ලන්ට වෙසක් කූඩු, වෙස් මූණු, ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ අර කාඩ්බෝඩ් වලින් කපලා තියෙන අනුරුවවල් මේ සේරම දේවල් පොඩ්ඩක් අනිත් කඩවල් වලට වඩා අඩු ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොයලා බලන්න. මම ඇත්තටම මම දැක්ක කඩේ ඒක තමා. මේකේ වෙසක් කූඩුත් අනිත් කඩවල් වලට වඩා ලොකු ප්‍රමාණයකින් නෙමෙයි මං කියන්නේ 10කින් 20කින් වගේ අඩු වෙනවා. මේකේ බල්බ් වැල් ඒ හැමදේම තියෙනවා. ඉතින් ඔගොල්ලෝ මං කියනවට චුට්ටක් යනවා නම් මේ කඩේටත් ගොඩ වෙන්න කියලා ගොඩ වෙන්න කියලා කියනවා. මොකද අපිත් අන්තිම මොහොතම මෙතෙන්ට ආවේ. මුලින්ම ඇතුලෙන් අරගෙන බඩු ටික අරගෙන තමයි ආවේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන මුලින් මේ කඩේට ගිහිල්ලා ඊට පස්සේ අනිත් කඩවල වලට යන්න කියලා. ඔයගොල්ලෝ හොඳ කලෙක්ෂන් එකක්. ඒ වගේම හොඳ වෙසක් කූඩු එහෙම සමනික සයිසස් වලින් ඒවා මේකෙන් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක ලයිට් දාන ඔන්න ඉතින් අද අපි පිටකොටුවට ආපු පළවෙනි වැඩේ ඉවරයි. අපි ආව ඇත්තටම අපේ ගෙදරට වෙසක් කූඩු අරන් යන්න. ඒක ඉවර වෙලා අපි ඊට පස්සේ තව පුංචි ගමනක් යනවා. ඊට කලින් බඩට මොනවා හරි දාගන්නත් ඕනේනේ. බඩගිනීනේ. ඉතින් ඒක නිසා අපි ළඟම තියෙන සයිවර් කඩේකට ගිහිල්ලා තෝසි කෑවා. ඉතින් ඇත්තටම හරිම රසයි කෑම. එහෙනම් ඉතින් මම ආයෙ අලුත් vlog එකකින් හම්බෙන්න. අපි ඊට පස්සේ ගියපු වැඩෙත් මම ඊළඟ vlog එකකින් ගේන්නම්කෝ. එහෙනම් අතට යනවා. බයි බයි.